අමුතු ආකාරයේ සේනාව නිසා මේ පිළිබඳව තම රාජ්‍ය සභාවේ සිටි පඬිතුයන්ගෙන් විමසන ලදී. නමුත් රාජ්‍ය සභාවේ සිටි පඬිතුයන් හටද මෙම සේනවල නියම තේරුම සිතාගත නොහැකි විය. එම නිසා රජතුමා තමා හට පෙනුණු සේන පිළිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම සේනවල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. ඒවා විසෙහි පළමුවන සිහිනය කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ මාධික පළමුවන සිහිනය කළුපාට ගොනුන් 4 දෙනෙකු 4 දිශාවෙන් ගොන් පොරේ සඳහා දූවිලි අවස්ථාගෙන විදුලිවේගයෙන් දිවිනවා. නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්‍යෝගයෙන් බලා සිටි. නමුත් පසුව පොරේට පැමිණි ගොනුන් 4 දෙනා එකවරම ආසන්නයටම පැමිණි නැවතත් ආපසු හැරී දිව ගියා. උද්‍යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරේ බලන්නට බැරිව දුක් වුණා. මට මේ තේරුම හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ රජතුමනි මේ ඔබට හෝ රටට අතීත සිදුවෙන දෙයක් නෙවෙයි. මේ සිදුවෙන්නේ අනාගතයේදී. අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණය කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කනගුණාවට වැසිපත් වෙනවා. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තු වෙන. ඔන්න මොනවද ගන්නේ වැසි බලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියෝ ගොවිතැනට සැරසෙන්න පටන් ගන්නවා. ඒත් අර වහින්න කියලා පැමිණෙන වැහි බලාකුළු යහි පිටාවකට පාවලා යනවා. ජස්ස බලාපොරොත්තුෙන් සිට ජනතාවත් ගොවියෝ දුකටපත් වෙනවා.